සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්න යන්නේ අපේ e-commerce web application එකේ 25 වෙනි part එක පිළිබඳව. ඒකද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ watches page එකේ add කරන product view කරන එක සහ product එකක් add කරගන්නේ කොහොමද කියන එක. මම මුලින් watches page එකට ගිහලා පෙන්නන්න. ඒකෙන් දැන් මගේ watches එකේ product එකක්වත් නැහැ. ඒ නිසා අපේ empty sign එක තමයි view වෙන්නේ. මෙතන you have no items in your watches yet කියලා. මෙතන මෙතන empty sign එක දෙන්නවා. ඒ තමයි start shipping කියන වචනේ අපේ home page එකට යනවා. ඒක තමයි මේ විදිහට අපේ product එක watches එකක් කරලා වෙන්නන්න. මේ තමයි click කරපුවම අපේ product එක watches එකට add වෙනවා. මේ watches එකේම අපිට add කරපු product එක මේ විදිහට view කරනවා. මම තා product එක කරලා වෙන්නන්න. මෙතන අපේ product එක add කරගුවාම අපේ heart එකක් කළු පාට දෙන එක අතු පාට විදිහට අපිට view කරන්නේ. මේ project එකට අපි ගියම අපේ product එක මේ විදිහට view වෙනවා. අපි බලමු මේ කොහොමද program කරලා තියෙන්නේ කියලා. මේක තමයි මුලින්ම අපේ home එකේදී අපේ icon එක click කරනකොට ඒකෙදී add to watch list කියලා function එකක් call කරනවා. ඒකෙදී මම අපේ product ID එකත් parameter විදිහට set කරලා තියෙනවා. අපි බලමු add to watch list කොහොමද හදලා තියෙන්නේ කියලා. මේ තමයි add to watch list function එක අදාගෙන තියෙන. ඒ වගේම අපි product ID එක මේ විදිහට අරන් තියෙනවා. ඊළඟට මම අපේ product ID එක server side එකට දාලා ගන්නවා නිසා අපේ XML HTML request එක අදාගෙන තියෙනවා. ඒක මම open එකේදී කියනවා get method එකෙන් තමයි යන්නේ කියලා. ඒක add to watch list process.php එක තමයි යන්නේ. එතන මම මෙතනින් byte කරලා දෙන අපේ product ID එක ajax වල යන නිසා true කියලා දාගෙන තියෙනවා. ඒ වගේම send එකේදී මම අපිට form එකක් දාන්න නැති නිසා මේ විදිහට දාලා තියෙනවා. අපි බලමු අපේ add to watch list process එක කොහොමද කරගෙන තියෙන්නේ කියලා. ඒකද මම මුලින්ම session start එකක් දාලා දෙනවා. ඒ වගේම ඊළඟට මම අපේ connection එක include කරලා දෙනවා. ඒ වගේම මම මුලින්ම බලලා දෙනවා අපේ session එකේ user කෙනෙක් ඉන්නවද කියලා. එහෙනම් session එකේ user කෙනෙක් ඉන්නවා තමයි අපේ ටික කරන්නේ. එහෙම නැත්නම් මම දාලා දෙනවා please login to your account කියලා. session එකේ user කෙනෙක් ඉන්නවා නම් මම ඔය product ID එක මේ විදිහට අරගෙන තියෙනවා. මේ product ID එක හරි හේතුව නිසා නැත්නම් මම දාලා දෙනවා something went wrong try again later කියලා. ඒ වගේම අපි ඊළඟට අපේ session එකේ අපේ user email එක අරගෙන තියෙන මේ විදිහට email කියලා variable එක set කරලා තියෙනවා. ඊළඟ අපේ product ID එක අනුගමන PID කියලා variable එකට set කරගෙන තියෙනවා. watch list table එකේ search check කරගෙන අපේ user email එක සහ product ID එකට සමාන වෙන data එකක් තියෙනවද කියලා. ඊළඟට බලලා දෙනවා අපේ watch list එකේ user දාලා සහ product ID කියලා දාලා row එකක් තියෙනවද කියලා. එහෙනම් row එකක් තියෙනවා නම් මම මේකේ watch list ID එක අරගෙන මම මේ ID එකට දාලා watch list data එක remove කරගෙන තියෙනවා. ඒ වගේම මම එක දාලා තියෙනවා remove කියලා. ඒ වගේම else එකේ මම කියනවා අපේ watch list එකට user select කරන product එක add කරන්න කියලා. එහෙනම් add වුණාම මම එක දාලා දෙනවා save කියලා. ඒතර අපේ response එක remove කරලා save කරලා නම් reload කරගෙන තියෙනවා. ඒ වගේම නැත්නම් අපේ response එක edit කරන්න කියලා තියෙනවා. අපි බලමු කොහොමද watch list එකේ product එක use කරන එක අපි අදාගෙන තියෙන්නේ කියලා. ඒක තමයි මුලින්ම අපේ connection එක include කරගෙන තියෙනවා. ඒ වගේම මම බලලා දෙනවා අපේ session එකේ user කෙනෙක් ඉන්නවාද කියලා. එහෙනම් session එකේ user කෙනෙක් ඉන්නවා නම් මම අපේ user add කරලා තියෙන product ටික search check කරගෙන තියෙනවා. ඊළඟට කෝඩ් එකක් දාලා අපේ product ටික fetch කරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතනදී list ID කියන variable එකකට අපේ watch list ID එක save කරගෙන තියෙනවා. ඊළඟට product card එක ඇතුළේදී අපේ product එකේ image එක මේ විදිහට මාරගෙන තියෙනවා. image එක නැත්නම් අපි default image එක view කරනවා. ඒ වගේම image එක දාලා තියෙනවා නම් අපි ඒ image එක මේ විදිහට view කරනවා. ඒක අපි ඊට පස්සේ අපේ title එක color එක condition එක price එක වගේ දේවල් ටික අපි මේ විදිහට view කරගෙන තියෙනවා. ඒක අපි home එකේදී අපි user දාලා watch list එක අරගෙන තියෙනවා. watch list number එක එකට equal නම් ඒ කියන්නේ user product එක watch list එකට add කරලා තියෙනවා. ඒ නිසා මේකෙදී අපේ icon එක මේ විදිහට color එක වෙනස් කරලා තියෙනවා. ඒ වගේම user product එක watch list එකට add කරලා නැත්නම් අපි එතනදී අපි වෙන color එකක් use කරලා අපි ඒක view කරලා තියෙනවා. ඒ විදිහට තමයි අපේ watch list එකේ product add කරන එක සහ product view කරන එක program කරලා තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු අපි product එක කොහොමද remove කරගන්නේ කියලා අපේ watch list එකේ. අපි යන ඊළඟ වීඩියෝ එක හැමෝම සුබ දවසක්.